හෙලෝ කොහොමද හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මම මීට කලින් ගෙනාවේ ෂෝට් වීඩියෝනේ. ඉතින් මට හිතුණා අද ඉඳලා පොඩි වීඩියෝ ක්ලිප්ස් කියන්නේ ලොන්ග් වීඩියෝ වලින් හම්බ වෙන්න ඕන කියලා ඔයාලත් එක්ක. ලොන්ග් වීඩියෝ කිව්වට ගොඩාක් දිගට නෙමෙයි. පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින්. ඉතින් මේ තියෙන්නේ මං ආසාවෙන් හදපු මල් පැල. මේ තියෙන මං හදලා තියෙන බිගෝනියා ප්ලාන්ට්. මේවා මේ ගිය දවස්වල වැස්ස නැති වුණානේ. පාය ඕනේ හොඳට මේ නිසා පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. දැන් ආපහු වහින්න පටන් ගත්තට පස්සේ තමයි මේ ආපහු මේව හොඳට පණ ගැහිලා මේ අර පණ ඇවිල්ලා තියෙන්නේ. මේක බලන්නකෝ. මේ තියෙන්නේ මම බිගෝනියා කොලයකින් හදාගත්ත පැලයක්. අපිට ඒ විදිහටත් මේ ලස්සන වටින බිගෝනියා පැල බෝ කරගන්න පුළුවන්. මේ තියෙන තවත් ටිකක්. එතකොට මේ තියෙන්නේ සිංගෝනියම්. මේක ඇවිල්ලා වෙරිගේට් වර්ගයක්. ඔයාලගේ පැතිවලක් තියෙනවද මේව හොයාගන්න? මේක මේ විදිහට මේ ලිය දිගේ උඩට යන්න දුන්නාම මේ අපිට හරිය ලස්සනට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ තවත් වර්ගයක්. මම නම් ඉතින් මේවට හරි මාසයි. හස්බන්ඩ් තමයි මට මේව අරගෙන දෙන්නේ. ඉතින් එයත් පැලවලට ආසයි. ඒ නිසා මට හරිම වාසියි. ඇයි ඉතින් මේ එයත් එතකොට අරගෙන දෙනවනේ. මේ වර්ග වලට මම හරිම ආසයි. ඔයාලා ගාවත් තියෙනවද මේවා? මේක ඇවිල්ලා මේ පිලෝ වර්ගයක්. මේකත් වෙරිගේටඩ් පිලෝ වර්ගයක්. අර බිගෝනියා වලට වෙච්ච දෙයම තමයි මේ ගොඩක් පායපු කාලෙන් තිබුණේ ගිය දවස් ටිකේ. ඒකත් එක්ක මේකත් ගොඩාක් සවුත් වුණා. මේ තියෙන්නේ තවත් සිංගෝනියම් ප්ලාන්ට් එකක්. මේක නම් මේ බිගෝනියා වර්ගයක්. මේක බලන්නකෝ. මේ තියෙන්නේ තවත් සිංගෝනියම් වර්ගයක්. මේක අර කුරු සිංගෝනියම් කියන්නේ අන්න ඒ වර්ගේ. ඔන්න ඒ අතරේ අපේ පුතා ඇවිල්ලා යාට මාළු කෑම දාන්න ඕනලු මාළුවන්ට. එයා ඉතින් ඒ වගේම තමයි ඉන්නේ. මම වීඩියෝ කරනකොට පොඩි අඩුපාඩු නම් තියෙයි. ඒවා හදාගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අඩුපාඩුවක් වුණොත් ඒකට මම ඕගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. බලන්නකෝ මම මෙයාව මේ දැන් මාස 3කට විතර 3ක් නෙමෙයි 5කට විතර කලින් නිට්ටඹුවේ ගිහින් එනකොට තමයි අරගත්තේ. චූටි පැලයක් තමයි මම එතනින් ගත්තේ මල් පැල ෂොප් එකෙන්. දැන් මේ මාස 5ටම මේ තරම් තමයි ලොකු වෙලා තියෙන්නේ. හැබැයි මේ හරිම ලස්සනට වෙරිගේටඩ් වෙලා තියෙනවා. මේක දන්නවද ඔයාලා? මේක පිලෝ වර්ගයක්. අර මේ මූන්ලයිට් පිලෝ කියන්නේ මේ වර්ගයට තමයි. ඉතින් මේකත් ගේනකොට මීට වඩා පොඩි පැලයක් තිබුණේ. දැන් නම් ඒක හරිම ලස්සනට මේ හැදිලා තියෙනවා. ඉතින් මට මේක කට් කරලා ඕන නම් ගොඩාක් පැල හදාගන්නත් පුළුවන්. ඒ වුණාට මේ මම හරිම ආසයි මේ විදිහට දකින්නකොට. ඒක අර පිරිච්ච ගතියට. ඉතින් මට හිතුණා තව ටිකක් මේක මෙහෙම හැදෙන්න දෙන්න ඕන කියලා. ඕනනම් ආධාරකයක් තියලා ආධාරකයේ දිගේ දිගටම යන්න දෙන්නත් පුළුවන්. කට් කරන්න නම් හිතෙන්නෙම නැහැ. ඒ තරම් ලස්සනයි මෙහෙම තියෙනකොට මං හිතන්නේ. මෙයා බලන්නකෝ. මෙයාත් ගේනකොට මේ පොඩි පැල දෙකක මේ පොට් එකක් තමයි තිබුණේ. නමුත් මේ දැන් මේකේ පැල ගොඩක් තියෙනවා මේ බලන්න. පේනවනේ. ඕනනම් වෙන් කරලා හදාගන්න පුළුවන්. ඒත් මං ආසයි මේ පොට් එක පිරෙන්නම පැල හැදෙනවනම්. ඒ නිසා යාවත් මම වෙන් කරන්නේ නැතුව මේ විදිහට මේ තියාගෙන ඉන්නවා. මේ හරිම ලස්සනයි. පේනවද? එතකොට මේ වර්ගේ. මේක ඇවිල්ලා අර රෙඩ් කොංගෝ කියන්නේ අන්න ඒ පිලෝ වර්ගේ. මේක ඇවිල්ලා ඒකේ කුරු වර්ගය. ඉතින් මේ පේනවද? හරිම ලස්සනයි. අපිට ඉන්ඩෝ තියන්න මේ වගේ මේ ප්ලාන්ට් හදාගත්තා නම් ගොඩක් වටිනවා. මේ පොඩි ඒකේ අර පොඩි අතු කෑල්ලක් හදලා තිබුණේ. දැන් ඒකෙත් මේ චූටිවට එනවා. මේක අපිට කට් කරලා මේ අලුත් පැල හදාගන්න පුළුවන්. මෙයාව නම් ඉතින් ගොඩක් අය දන්නවනේ. මම හිතන්නේ නොදන්න කෙනෙක් නැතිම තරම්. මෙයා ඇවිල්ලා සෙන්සවේරියා වර්ගයක්. ස්නේක් ප්ලාන්ට් කියලාත් කියනවා.
ඉතින් මේ බලන්න. දැන් පැල දෙකක් දාලා තියෙනවා. ඔය ලොකු ලොකු පැල අතරේ මේ වගේ චූටි පැල හදන්නත් මම නම් ආසයි. මේ බලන්න. එයා පොඩි වුණාට හරිම ලස්සනයි. කොලේ පේනවද? ඒ රටාව. මේ තියෙන්නේ ස්පයිඩර් ප්ලාන්ට්. ඒවත් හොඳ සරුවට දැන් හැදිලා තියෙනවා. මේ බලන්නකෝ. මේක ඇවිල්ලා ඇලෝකේසියා වර්ගයක්. මේ ලස්සනයිනේ සිල්වර් ඇලෝකේසියා වර්ගයක්. ඉතින් අදට මම ගිහින් එන්නම්. අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.